මේ දිනවල ඉතාම ජනප්‍රිය විසේකාරී ටෙලිනිර්වාණයේ ප්‍රොෆෙසර් චේතිය ප්‍රේක්ෂක ඔබට සමීප වන්නේ කෙලිලොල් චරිතයක් ලෙසින්. චේතියට සාධාරණය ඉටු කරමින් මේ දිනවල අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර විදෙන ඔහු කලාවට පිවිසින්නේ මෝස්තර නිරූපණ ශිල්පියෙක් ලෙසින්. පසු සිනමාවේ චරිතයක් බවට පත් වූ ඔහු පුංචිතිරේ නිතර දක්නට නොලබෙන චරිතයක් වීමද විශේෂත්වයක්. මහාචාර්යවරයෙකු ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අතිශයෙන් සාර්ථක චේතිය පසුපස ආදරණය බිරිඳ වාසුකී සෙඩිග්නාක් මෙන් අමිල කරුණානායක නම් මේ ජනප්‍රිය කලාකරුවා පසුපස සිටින ඇය මිහිරුණී ජයවර්ධනයි මේ ඔවුන් කළ කතාබහයි. ප්‍රොෆෙසර් චේතිය නිසා අමිල මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය වෙලා කොහොමද ඒ අත්දැකීම? මම මෙතෙක් කරලා තියෙන වැඩත් එක්ක බලද්දී මේක අභියෝගාත්මක චරිතයක් විදියට තමයි මුලින්ම දැනුනේ. රංගන ශිල්පියෙක් විදියට චේතිය හරහා මගේ හැකියාවන් එළියට ගන්න පුළුවන් කියන විශ්වාසය මට ඇති වුණා. මේක නෙගටිව් ටයිප් රෝල් එකක් නිසා මුලින්ම ගොඩක් අය කැමැත්තක් දැක්ුවේ නැහැ. මගේ අම්මවත් කැමති වුණේ නැහැ. ඒත් පස්සේ හරි ප්‍රේක්ෂකයන් මේක රංගනයක් විතරයි කියන එක තේරුම් ගනීව කියන විශ්වාසය මට ලැබුණා. මේ සඳහා මට ආරාධනා ලැබෙන්නේ නිෂ්පාදක ප්‍රභා ප්‍රශාන්ගෙන්. අධ්‍යක්ෂ විදියට කටයුතු කරන්නේ ඉන්දික ධර්මවර්ධන. ප්‍රතිචාර ගැන කතා කළොත් මුලින් මිනිස්සු බනින්න ගත්තට මේක රංගනයක් විතරයි කියන එක පස්සේ ඔවුන් තේරුම් ගත්තා. මේක රංගන ශිල්පියෙක් විදියට මට ලැබුණු හොඳ අවස්ථාවක්. ඔයා හොඳට රඟපානවා. මෙච්චර කල් කොහෙද හිටියේ කියලාත් ගොඩක් අය අහනවා. චිත්‍රපට ගොඩක රඟපාලා තිබුණාට මීට කලින් මේ වගේ ප්‍රේක්ෂකයන් අතරට යන්න අවස්ථාවක් ලැබිලා නැහැ. චේතියගේ චරිතෙත් එක්ක අපිට ඔයාව දැක්කමත් කේන්ති යනවා කියන අයත් හිටියා. හිතුවටත් වඩා ඉහළින් ලැබෙන ප්‍රතිචාර ගැන ලොකු සතුටක් දැනෙනවා. කොහේ ගියත් දැන් මිනිස්සු මාව අඳුරනවා. චේතියස ආවා කියනවා. චේතියස නේද අහනවා. චේතියත් එක්ක ප්‍රේක්ෂකයන් එක්ක තියෙන බැඳීම ගොඩක් වැඩි වුණා. විශ්වවිද්‍යාල පද්ධතිය ගැන මිනිසුන්ගේ හිතේ අප්‍රසාදයක් ඇති වෙනවා කියලා චෝදනා එන්නේ නැද්ද? මේක රචනා කරන ලක්ෂාන් වස්තු හේවාට මට වඩා මේ ගැන ප්‍රශ්න මතුවුණා. ඇත්තම කිව්වොත් මේ වගේ චරිත අද සමාජයේ ඉන්නවා. සමහර ප්‍රොෆෙසර්ලා ලක්ෂාන්ට වගේම මටත් කතා කරලා අහනවා මේ මගේ චරිතයද ලියලා තියෙන්නේ කියලා. එහෙම පිරිස ඉන්නවා. මේ වගේ දේවල් සමාජගත කරන්නේ නැතුව ඉදීම තමයි ගැටලුව. කවුරුත් තාම මේකට විරුද්ධව ඉදිරිපත් වෙලා නැහැ. චේතියගේ චරිතය විතරක් නෙවෙයි. මේකෙන් මත්ද්‍රව්‍ය භාවිතය ගැනත් කතා වෙනවා. මේ වගේ දේවල් ගැන සමාජය දැනුවත් කරන එක හොඳයි කියලා කතා කරන හාමුදුරුවරු වගේම පූජකවරුත් ඉන්නවා. අපි මේ වගේ දේවල් සමාජගත නොකරන නිසා තමයි සමාජය දැනුවත් නැත්තේ. සාමාන්‍යයෙන් අපි නිර්මාණයකින් කියන්න උත්සාහ කරන්නේ හොඳ පැත්ත විතරයි. නමුත් මම හිතන්නේ නිර්මාණයක් තුලින් හොඳ නරක දෙපැත්තම සමාජගත කරන්න අපට හැකියාව තියෙන්න ඕනේ. මෙතනදී චේතිය විදියට ඔබට තමයි සජීවී ප්‍රතිචාර අත්විඳින්න වෙන්නේ. ඔව් එහෙම ප්‍රශ්නක් තිබුණා. නමුත් රංගන ශිල්පියාගේ කාර්යය වන්නේ ලැබෙන චරිතයට පණ පිපීම. මම මේ චරිතය බාරගන්න හේතු උනේත් මේ තුල මට ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා දැක්ක නිසා. සමහර විට ඒක මම මුහුණ දීපු දෙයක් වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. මුහුණ දීපු නැති දෙයක් නම් මම ඒක ගැන හොයන්න ගන්නවා. ඒකත් රංගන ශිල්පියෙක් විදියට මට ඉදිරියට යන්න අවස්ථාවක් වුණා කියලා හිතෙනවා. අනික් අතට අපි මේ චරිත ගැන ගවේෂණය කරලා අධ්‍යක්ෂකවරයා සහ රචකයා එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගෙනුත් යම් යම් දේ එකතු කරගත්ත නිසා තමයි මේ චරිතය මේ තරම් සාර්ථක වෙන්න හේතුව වුණේ. ඔබට මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබුණ ප්‍රේමවන්තයා චේතිය කිව්වොත් ඔව් ඒක ඇත්ත. මං සිනමාවේ බොහෝ අවස්ථාවල ප්‍රේමවන්තයා වෙලා තියෙනවා. ඒත් සිනමාව කියන්නේ සීමිත ප්‍රේක්ෂකාගාරයක්. ටෙලිනාට්‍ය ශාස්ත්‍රය ගත්තම විශාල පිරිසකට විහිදෙනවා. ඒකත් එක කාරණයක්. අනිත් එක තමයි මේ වෙද්දී ටෙලි නිර්මාණ වලට සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියෙනවා. චේතිය හරහා අමිල කරුණානායක කියන්නේ කවුද කියන එක ප්‍රේක්ෂකයන්ට හඳුනගන්න සමාජ මාධ්‍යත් ලොකු හේතුවක් වුණා. ඒ කියන්නේ අමිල ඉදිරියටත් පොන්චිතිරේ වැඩියෙන් දකින්න ලැබෙවි කියන එකද? පහුගිය දවස්වල ටෙලි නිර්මාණ දෙක තුනකටම ආරාධනා ලැබුණා. ඒත් ඒ හැම චරිතයක්ම චේතියට සමානයි. මං ඒ වගේ එකක් කළ නිසා තව එකක් කරන්න මගේ කැමැත්තක් නැහැ. වෙනස් චරිතයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා. අමිල ශේෂ්ත්‍රයට පිවිසින්නේ මෝස්තර නිරූපණය හරහා. මෙතෙක් ආපු ගමන සිහිපත් කළොත් මම නිරූපණ ශිල්පියෙක් විදියට තමයි මුලින්ම ශේෂ්ත්‍රය හඳුනගන්නේ. 2008 වසරේ මිස්ටර් ශ්‍රී ලංකා තරගය වගේම 2011 වසරේ ලංකාවේ මෑන්හන්ටර් ඉන්ටර්නැෂනල් තරගය ජයග්‍රහණය කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
මිස්ටර් ඉන්ටර්නැෂනල් තරගය සඳහා මැලේසියාවට වගේම මෑන් හන්ටක් සඳහා කොරියාවට යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්ක තමයි වෙළඳ දැන්වීම් වලට මියුසික් වීඩියෝ වලට ආරාධනා ලැබෙන්නේ. ඒවා රූපවාහිනියේ දකිද්දී තමයි මට රංගනය ගැන ආසාවක් ඇතිවන්නේ. ඒත් එක්කම රංගනය ගැන හදාරනවා, ඔඩිෂන් වලට සහභාගී වෙනවා. පළමු සිනමා අත්දැකීම ලබන්නේ 2014 වසරේ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ රූපාන්තරණ සිනමා පටයනුයි. ඊට පස්සේ චිත්‍රපට 10කට අධික ප්‍රමාණයකට සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙනවා. ඒ අතරින් කබඩි, කම්බිලි වගේ චිත්‍රපට ගොඩාක් ජනප්‍රිය වුණා. පෝරිසාද්‍ය චිත්‍රපටයේ හොඳම විලන් රෝල් එකට නිර්දේශත් වුණා. එහෙම ආපු ගමනක් මේක. ඒ ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නම් ගොඩක් කාලෙකින්. ගොඩක් දෙනෙක් කිව්වා සිනමාවේ ඉඳන් ඇයි මේ වගේ ටෙලි නාට්‍ය වලට එන්නේ කියලා. මං කවුරුත් කියන එක විශ්වාස කරේ නැහැ. මේ චරිතය හරහා මට දෙයක් කරන්න පුළුවන් කියන එක ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. ඒ විශ්වාසය අද යම්තාක් දුරකට සාර්ථක වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. අමිල කරුණානායක කියන්නේ සැබෑ ජීවිතයේ ආදරණීය සැමියෙක් වගේම ආදරණීය පියෙක්. චේතිය නිසා ඒ ජීවිතයට බලපෑමක් වෙලා නැද්ද? චේතියට වගේම මටත් ආදරණීය බිරිඳක් ඉන්නවා, බබාලා දෙන්නෙක් ඉන්නවා. මම දන්නවා කොහොමද දරුවන් එක ගනුදෙනු කරන්න කියලා. එයාලට ආදරය කරන්න, එයාලා එක හැඟීම් බෙදාගන්නේ කොහොමද කියලා මම දන්නවා. ඒ වගේම බිරිඳට ආදරය කරන්නේ කොහොමද කියන එකත් මං හොඳින්ම දන්නවා. මගේ අත්දැකීම් එක්ක හරි ලස්සනට මේ චරිතය ගොඩනගා ගන්න පුළුවන් වුණා. ඒ නිසා වෙන්නේ නැති මේ චරිතය මේ තරම් සාර්ථක වුණේ. ඒ වගේම මම නොබලපු අත්දැකීම් සමාජයෙන් ගන්නත් පුළුවන් වුණා. ඔබ වගේ කලාකරුවෙක් බිහි කරන්න සහාය වුණු මේ ආදරණීය චරිතය ගැන කතා කරමු. හොඳ කලාකරුවෙක් බිහි වෙන්න අනිවාර්යයෙන්ම නිදහස් මනසක් වගේම හොඳ පෞල් ප්‍රතිබිම්බයක් තිබිය යුතුමයි. හොඳ මව්පිය දෙපළක් වගේම ආදරය කරන්න හොඳ ආදරවන්තයෙක් මට හිටියා. ඒ ආදරයම බිරිය කරගන්නත් වාසනාව ලැබුණා. අද අපි හොඳ දරුවන් දෙන්නෙක් එක්ක ලස්සනට ජීවත් වෙනවා. ඒ ආදරණීය හමුවීම ගැනත් කියමු. ඇය මට හමුවන්නේ උසස් පෙළ හදාරන කාලේ. ඇය දැන් ඉංජිනේරුවරියක්. අපි විවාහ වන්නේ අවුරුදු 10ක් ආදරය කරලා. මගේ ආසාවන් ගැන, මගේ මේ ගමන ගැන ඇය මුලින්දම්ම දැනගෙන හිටියා. ඒ තේරුම් ගැනීම නිසාම ඇයගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. ලැබෙන ප්‍රතිචාරات එක්ක ඇයත් ලොකු සතුටක් ලබනවා. සාර්ථක කලාකරුවෙක් බිහි කිරීමට අවශ්‍ය නිදහස් මානසිකත්වයක් ඔහු වෙත ලබා දෙන ඇය මිහිරුණී ජයවර්ධනයි. අමිලගේ ජනප්‍රියත්වය ගැන ඇය පළ කරන්නේ මෙවන් අදහසක්. චේතිය නිසා අමිලට ලැබුණු ජනප්‍රියත්වයත් එක්ක නම් අපේ ජීවිතවලට කිසිම වෙනසක් වෙලා නැහැ. එදා හිටිය ඔහුමයි අදත් ඉන්නේ. අපි හමු වෙන්නේ කලාවට එන්නත් කලින්. එදා ඉඳන් ඔහුට කලාව ගැන ආසාවක් කැමැත්තක් තිබුණා. ඒත් ඔහු හෙමින් අඩියෙන් අඩිය තමයි මේ ගමන ආවේ. ගොඩක් දෙනා චේතිය දිහා බලන්නේ වැරදි විදියට. සජීවීව ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතන්නේ? ඇත්තට මේ තාක් සජීවීව කිසිම නරක ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. ඔයාගේ චරිතය නිසා අපට කේන්ති යනවා කියලා නම් කියනවා. ඔයා හොඳට රඟපානවා කියලා ඒ ගැන තමයි කියන්නේ. ඔබත් වගකී යුතු රැකියාවක නිරත වෙන කෙනෙක්. කොහොමද ඔහුගෙන් ගෙදරට ලැබෙන සහාය? පුළුවන් හැම වෙලෙම මං එයාව ගෙදර වැඩවලට, බබාලගේ වැඩවලට සම්බන්ධ කරගන්නවා. එතකොට එයාව මට මගහැරෙන්නෙත් නැහැ, දරුවන්ට මගහැරෙන්නෙත් නැහැ. අමිල තමයි හැමදාම වගේ දරුවන්ගේ පාසල් රැස්වීම් වලට යන්නේ. ටීචර්ලගෙන් දරුවන් ගැන දැනගන්නේ. ඒ හැමදේම එයා මට ඇවිත් කියනවා. ඒ සම්බන්ධතාවයේ පවුලක පැවැත්මට ගොඩාක් වටිනවා. ශේෂ්ත්‍රයේ කටයුතු වලට නම් ඔබව දකින්නේ නැති තරම්. ඇත්තම කිව්වොත් මං යන්නෙම නැති තරම්. අපි දෙන්න ශේෂ්ත්‍ර දෙකකනේ. ෆිල්ම් එකක මංගල දර්ශනයකටවත් මං සහභාගී වෙන්නේ නැහැ. ඒකේ යාගේ දවසනේ. මං එතෙන්ට ගියොත් මං ගැන හොයන්න වෙනවා. මගේ මූඩ් එක ගැන හිතන්න වෙනවා. එයාට නිදහසේ එයාගේ වැඩ ටික කරගන්න බැරි වෙනවා. එයාගේ වැඩ කටයුතු නිදහසේ කරගන්න දෙන්න මං කැමතියි.